සුදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදමත් දවසක් ඔබට. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ආශිර්වාද වලින්, හාස්කම් වලින්, පුදුම වලින් පිරුණු ජීවිතයක්. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ කතාව තමයි ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ ආශිර්වාදද, පුදුමද, ලකුණුද පිරිච්ච රෝසමල් යහනාවක් නෙවෙයි කියන කාරණාව. මන්ද බොහෝ විට අපිට තිබෙනවා දුක්, කඳුළු, සුසුම් මැද ගමන් කරන්න. අපිට සිද්ධ වෙනවා මේ තුර ගමන් කරන්න. අපි බොහෝ විට මේවා මග හැරලා යන්නට උත්සාහ කරනවා. අපි බලනවා ආශිර්වාදයෙන් විතරක්, සතුටින්, සමාදානයෙන් විතරක් මේ ගමන යන්නට පුළුවන්ද? නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ අපිට තිබෙනවා දුක්ඛම් කඳුළු හරහා යන්නට. යේසුස් වහන්සේම කියනවා මම බොහෝ දේ වින්දා, නුඹලත් යම් දේවල් විඳින්නට යනවා. මේ පොළව තුල අපි දුක් තුල යන්නට යනවා, සුසුම් තුල, කඳුළු තුල ගමන් කරන්නට යනවා කියලා යේසුස් වහන්සේම කියනවා. පවුල් තුමා කියනවා පිලිපි 3 වෙනි පරිච්ඡේදයේ කියනකොට අපිට හම්බ වෙනවා අපි දුක් වේදනාවලට හවුල් වෙනකොට, ක්‍රිස්තුස් වහන්සේගේ වේදනාවන්ට අපි හවුල් වෙනකොට අපි තවත් දෙවියන් වහන්සේව අඳුර ගන්නවා, ගැඹුරින් අඳුර ගන්නවා. අපි ආශිර්වාදය තුල දෙවියන් වහන්සේ හොයනවා, සතුට තුල දෙවියන් වහන්සේ හොයනවා, හාස්කම තුල දෙවියන් වහන්සේ හොයනවා. අපිට හම්බ වෙනවා. ඒ වගේම පවුල් තුමා කියනවා අපි තවත් පැත්තක් දෙවියන් වහන්සේගේ අඳුර ගන්න පුළුවන්. අපි උන්වහන්සේගේ දුක් වලට හවුල් වෙච්චාම, උන්වහන්සේගේ වේදනාවලට හවුල් වෙච්චාම, ඒ වේදනාව තුලින් යන වෙලාවේ, පීඩාව තුලින් යන වෙලාවේ මන්ද යේසුස් වහන්සේ කියන්නේ දුක හඳුනන දෙවියන් වහන්සේ. දුක හඳුනන දෙවියන් වහන්සේ. උන්වහන්සේම මිනිසෙක් වෙලා ශාරීරිකවත්, මානසිකවත් මිනිසෙක්ට දරන්නට බැරි තරම් වූ වේදනාවක් දරාගත්ත දෙවියන් වහන්සේ. උන්වහන්සේ දන්නවා මිනිසෙකුගේ වේදනාවල්, ශාරීරික වේදනාවක්, මානසික වේදනාවක් වේවා, හදවතේ ගැඹුරේ පතුලේ තිබෙන වේදනාව, මේ සියල්ල දෙවියන් වහන්සේ දකිනවා, දන්නවා විතරක් නෙමෙයි උන්වහන්සේට මේ වේදනාවල බර දැනෙන දෙවියන් වහන්සේ. එම්මාවුස් ගමනේදී යේසුස් වහන්සේගේ ගෝලයෝ දෙන්නෙක් යේසුස් වහන්සේගේ මරණය ගැන දුකින්, වේදනාවෙන්, පීඩාවට පත් වෙලා ගමන් කරනකොට යේසුස් වහන්සේ මේ දෙන්නගේ ගමනට එකතු වෙනවා. මේ දෙන්න වේදනාවෙන් යන ගමන තුල යේසුස් වහන්සේ මේ අයත් එක්ක ගමන් කරනවා. නමුත් මේ අය යේසුස් වහන්සේව අඳුරගත්තේ නැහැ. යේසුස් වහන්සේ අන්තිමට පෙන්වලා දුන්නා මම නුඹලත් එක්ක ඉන්න බව. යේසුස් වහන්සේ දුක හඳුනන දෙවියන් වහන්සේ, ඒ දුක මත, ඒ දුක තුල, වේදනාව තුල අපිව සනසන දෙවියන් වහන්සේ. උන්වහන්සේ නිකම් අපිව දුක් තුල ගමන් කරන්න ඉඩ හරින දෙවියන් වහන්සේ විතරක් නෙමෙයි, උන්වහන්සේ අපිව සනසන, අපේ සනසිලිකාරයන් වන දෙවියන් වහන්සේ. 2 කොරින්ති 1 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියනවා අපි දෙවියන් වහන්සේගෙන් යම් සනසෙල්ලක් ලැබුවෙමුද, ඒ සැනසිල්ල කරන කොටගෙන කොයි පීඩාවක් නමුත් විඳින්නන් සනසන්ට අපට පුළුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක. උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ සියලු පීඩාවලදී ඇයි අපිව සනසන්නේ? දෙවියන් වහන්සේ කියනවා අපි සැනසීලා ඉන්නට විතරක් නෙමෙයි, අන් අයගේ සැනසීම. උන්වහන්සේ අපිට සැනසීම දෙනවා. අපේ වේදනාවට උන්වහන්සේ සැනසීම දෙනවා. උන්වහන්සේ කියනවා ඒ සැනසීම අප තුලින් තවත් වේදනාවෙන් ඉන්න කෙනෙක්ට ගලාගෙන යන්නට ඕනේ. ගලාගෙන යන්නට ඕනේ. වේදනාවෙන් දෙවියන් වහන්සේ අපිට වේදනාවන්, පීඩාවන් එන්නට ඉඩ හරිනවා. සමහර ලාවට මන්ද සැබෑ ප්‍රේමය වේදනාවේදී, දුකේදී, කඳුලේදී තමයි පරීක්ෂාවට ලක් වෙන්නේ. සතුට තියෙන වෙලාවට නෙමෙයි, හැමදේම තියෙන වෙලාවට නෙමෙයි. සැබෑ ප්‍රේමයේ පරීක්ෂා වෙන්නේ දුකේදී, කඳුලේදී, වේදනාවේදී, පීඩාවේදී. තවත් කෙනෙක් එක්ක අපිට ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ ප්‍රේමය කියලා යේසුස්. ඉතින් මගේ ප්‍රේමවත් සහෝදරයා, සහෝදරිය, ඔබ මේ වෙලාවේ යම් පීඩාවක් තුල, වේදනාවක් තුල, සුසුමක් තුල, කඳුලක් තුල ගමන් කරන කෙනෙක් නම් ඔබ පවුල් තුමා වගේ ඒක බලන්න. මේක මම යේසුස් වහන්සේගෙන් මම මෙච්චර කල් දැක්කේ නැති පැත්තක් දැනගන්න යනවා. ඔබ තවත් යේසුස් වහන්සේට සමීප වෙන්න ලැබිච්ච අවස්ථාවක් තමයි ඔබට මට එන්න වූ පීඩාව. අද කල්පනා කරන්න ඔබගේ පීඩාව යේසුස් වහන්සේ දැන දැනත් ඔබට එන්නට ඉඩ හැරලා තියෙන්නේ ඇයි? යේසුස් වහන්සේ කියනවා ඒ තුල මම ඉන්නවා. කඳුල මැද, කුණාටු මැද මම ඉන්නවා. ඒ කඳුල මැද ඉන්න යේසුස් වහන්සේව හොයාගන්නට උන්වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරනසේ. ඔබට ජේසුස් පිටේ